යාළුවනේ කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම පුංචි දෙයක් කියන්න ඕනේ කියලා හිතුවා. සමාජයෙන් සහ ගෙවල් දරුවන්ගෙන් වැඩිහිටියන්ගෙන් අම්මලාගෙන් තාත්තලාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් හැමෝගෙම ඉල්ලා සිටින්නේ රටවල් වල වැඩ කරන කාන්තාවන්ට කවදාවත් වැරදි කියන්න එපා. කාන්තාවන්ට හෝ පිරිමින්ට හෝ වේවා. කියන්න එපා ඔයා මට අරක කෙරුවේ නෑ මේක කෙරුවේ නෑ කියලා. මොකද ඒගොල්ලන් මාසයක් පුරාවටම වැඩ කරලා මොනාම හරි දෙයක් කරලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් සල්ලි හොයලා පවුලේ අය වෙනුවෙන් සල්ලි හොයලා ඊට පස්සේ සල්ලි මාසෙකට සැරයක් ගෙදරට දාලා ඒගොල්ලන් පුදුම සතුටක් ලබන්නේ. සල්ලි ටික ගෙදරට දාලා බැංකුවට වැටිලා සල්ලි ටික ලැබුණද කියලා ඇහුවාම තමයි රටවල් වල වැඩ කරන අයට හරිම සතුටක් දැනෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් සල්ලි වලට මොනවද කරන්න ඕනේ පුතා ඔයාගේ ක්ලාස් මනි මෙච්චරයි වගේ කැමට මෙච්චරයි අර ඒ විදිහට බෙදනවා. මම එක්සැම්පල් කිව්වේ ඒ විදිහට කියනවා මේක කරන්න මේ සල්ලි වලින් අර දේ කරන්න අම්මට දෙන්න. ඉතින් ඊට පස්සේ තවත් එච්චරත් හරියකුත් කරලා ඒගොල්ලන්ගේ තමන්ගේ තරුණ ජීවිතේ මේ රටවල් වලට කැප කරලා ඒ හැමදේම කරලා තමයි ඔයගලන්ට ඒගොල්ලන් සල්ලි ලංකාවට දාන්නේ. පුදුමාකාර දුකක් තනිකමක් වෙහෙසක් දරාගෙන පීඩාවක් පීඩනයක් දරාගෙන තමයි කාන්තාවෝ පිරිමි අය මේ රටවල ඉන්නේ. එතකොට එහෙම අයට කවදාවත් වචන කියන්න යන්න එපා. එයාලගේ අතින් වැරදි ඕන තරම් වෙන්න පුළුවන්. සමාජයේ මෙහෙම තනි වෙලා ඉන්නකොට ගෙවල් වල වැඩට ඉන්න අයට අනිත් තැන්වල වැඩ කරන අයට කාට වුණත් මේ රටවල තනි වෙලා ඉන්නකොට එක එක වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කවදාවත් කියන්න එපා ඔය අතන වැරද්දක් කරා මෙතන වැරද්දක් කරා කියලා. මොකද ඒගොල්ලන්ගේ පපුවට දැනෙනවා ඒවා පිහි පාරවල් වගේ දැනෙනවා. විශේෂයෙන්ම තමන්ගේ දරුවෝ දෙමව්පියන්ට එහෙම වචන කියද්දි පිහි පාරවල් වලින් අනිනවා වාගේ පාරවල් දැනෙද්දි ඒ දෙමව්පියෝ තනියම අඬනවා. දන්නවද ඒ ඇස් වලින් කඳුළු පිට වෙනවා. ඉතින් මං ඉල්ලා හිටින්නේ කිසිම කෙනෙක් කවදාවත් තමන්ගේ දෙමව්පියන්ගෙන් හෝ දරුවන්ගෙන් හෝ සහෝදරයෙන්ගෙන් කිසිම කෙනෙක්ගෙන් ඒ වගේ දේවල් අහන්න එපා. ඒ වගේ වචන කියන්න එපා. පුළුවන් තරම් ඒගොල්ලන්ගේ හිත සතුටින් තියන්න උත්සාහ කරන්න. වැරදි අඩුපාඩු ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් සතුටින් ඒගොල්ලන්ව සතුටින් තියන්න බලන්න අහන්න කෝල් එකක් ගන්න කෑවද බිව්වද බලන්න. සල්ලි ටික ගෙදරට දාන්න ලඟ වෙනකොට විතරක් ගෙවල් වලට ඉන්න අයට කෝල් ගන්න මතක් වෙනවා රටේ ඉන්න අයට. එහෙම කරන්න එපා. එයාගෙන් අහන්න ඔයා කෑවද බිව්වද සනීපෙන්ද මේගොල්ලන් කාලත් නැහැ බීලත් නැහැ වතුර ටිකක්වත් නැතුව සමහර වෙලාවට වැඩ කරනවා. ඒත් ගෙදර අයකෝ කාලාද බීලාද කියලා අහනකොට කියනවා මං කාලා ඉන්නේ පුතා මං කාලා ඉන්නේ දුව මං කාලා ඉන්නේ අම්මා මං කාලා ඉන්නේ හස්බන්ඩ් කියලා එහෙම කියනවානේ. ඉතින් ඒ බොරුවට කියන්නේ ඒගොල්ලන්ගෙට ගොඩාක් වෙලාට සමහරලාට එයාලට සනීපත් නැහැ. කාලත් නැහැ, බීලත් නැහැ. නමුත් ඒගොල්ලන් වැඩ අසනීපුණා කියලා මේ රටවල වල නිදාගෙන ඉන්න එහෙම බෑ. අනිවාර්යෙන් අසනීපයක් තිබුණත් නැගිටලා වැඩ කරන්න ඕනේ. ඉතින් මං කාගෙන් වුණත් ඉල්ලන්නේ අනේ එහෙම වෙන්න එපා. මොකද ඒ වේදනාව මමත් විඳලා තියෙනවා. මම දන්නවා. ඉතින් මං එකම දෙයයි ඉල්ලන්නේ කාටවත් කවදාවත් වචන කියන්න එපා. එක වචනයක් කියන්න කලින් දසදහස් වතාවක් හිතලා බලන්න අනිත් කෙනාගේ හිත කොච්චර නම් රිදෙනවද කියලා. ඒ ඇස් වලින් කොච්චර හේ දේවල් හිතා ඒ ඇස් වලින් කොච්චර කඳුළු වැටෙනවද කියලා. ඉතින් මම එකම දෙයයි ඉල්ලන්නේ හැමෝගෙම කාගේවත් හිත රිදවන්න එපා. සතුටින් ඉන්න. අනිත් අයවත් සතුටින් තියන්න හැමෝටම දෙන්න